සමහර සින්දු තියෙනවා අපි ජීවිත කාලයක් ඒව අහලා මතකෙ තිබ්බට තේරුමක් හරියට ඔළුවට දාගන්න බැරි වෙච්ච ඒවා. ඉතින් මේකෙත් තියෙන හරිම අමුතු වචන ටිකක්. ඒ වගේම හරිම ලස්සන සින්දුවක්. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගී අපි දැන්ම මග බැහැලා. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගී අපි දැන්ම මග බැහැලා. ඉතින් මේ ගීතයෙන් අපිට කතා කරන්නේ ලස්සන හදවතක් තියෙන තරුණෙක්. අරලිය මලයි අටවක පෝයයි තමයි ගීතයේ දෙවෙනි කොටසට උපමා විදිහට අරන් තියෙන්නේ. ඒ ටික ගලපලා දින ලස්සන බලන්නකෝ. අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. දිවාටවක වැඩෙයි අවසන නොවී කිමුවිකුමං. අන්තිම කොටසේ මෙයා මේ කියන දේ කාලීනව හා සමාජීය වශයෙන් කොච්චර ගැලපෙනවද කියලා බලන්නකෝ. ඉතින් සමාජයට අවශ්‍යම කරන තරුණයෙක් වෙන්න මේක හරිම ආදර්ශමත් ගීතයක්. ගෙදර බුදුනගේ පැල්ම බැල්මේ අමාවක ගෙවපන්. ගෙදර බුදුනගේ පැල්ම බැල්මේ අමාවක ගෙවපන්. පුරාපෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගී අපි දැන්ම මග බැහැලා. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගී අපි දැන්ම මග බැහැලා.